සුබ දවසක්. අද අපිට කරන්න තියෙන්නේ 33 වෙනි පාඩම. පාඩමේ මාතෘකාවට ගියොත් තොංරයෝ වායේ කාංගේ තොංරයෝ සේවකයන් වා හා ඒ කියන්නේ ඔවුන්ගේ ක්වාංගේ කියන්නේ සම්බන්ධය. එතකොට සේවකයන්ගේ සම්බන්ධ පිළිබඳව තමයි මේ පාඩමෙන් කතා කරන්නේ. අපිට පල්ලෙහාට ආවම පල්ලෙහා බලා ගන්න පුළුවන් දෙබස් කොටසක්. ඒක පැහැදිලි කරගත්තොත් හේසා පුන්විගිනන් ඔත්තේයෝ හේසා ආයතනයේ පුන්විගි වාතාවරණය ඔත්තේයෝ කොහොමද? එතකොට මේකේ ප්‍රශ්නයක් අහනවා ආයතනයේ වාතාවරණය කොහොමද මොන වගේද? චෝන් පෙවුනියෝ. චෝන් කියන්නේ හොඳ පෙවුනියෝ. පෙවුනියෝ කියන්නේ පැත්ත යේයෝ වේ. එතකොට මේ කියනවා හොඳ පැත්ත වේ කියලා. මුන්පොප් කියන්නේ ව්‍යාකරණ. එතකොට ඒක යටතේ නන් පෙවුනිදා පෙවුනිදා. ඒ වගේම කුදන් යෝ. මෙන්න මේ ව්‍යාකරණ දෙක අපිට පස්සේ හම්බෙනවා. අපි මේ අවස්ථාවලදී මේ ව්‍යාකරණ දෙක සාකච්ඡා කරගමු. ඊට පස්සේ තියෙනවා ඔහි කියන වචන මාලාව. ඒකේ තියෙන චිජ්ජන්ගේ පුන්විගි කොන්ලියොන් ඔහි. චිජ්ජන් වැඩබල චිජ්ජන්ගේ වැඩපලේ පුන්විගි වාතාවරණය කොන්ලියොන් සම්බන්ධ ඔහි වචන. වැඩපලේ වාතාවරණය සම්බන්ධ වචන තියෙනවා. ඒ වගේම තොංරයෝ වායේ කොංගේ කොන්ලියොන් ඔහි තොංරයෝ සේවකයන් ඒ කියන්නේ සමසේවකයන් වා ඒ සමසේවකයන්ගේ කොංගේ සම්බන්ධ කොන්ලියොන් කියන්නේ අදාළ ඔහි වචන. එතකොට සමසේවකයන් හා සම්බන්ධ ඒ අදාළ වචනත් මේකේ දීලා තියෙනවා. ඊට පස්සේ මුන්හා වා චොම්බෝ මුන්හා සංස්කෘතිය වා කියන්නේ හා චොම්බෝ දත්. එතකොට සංස්කෘතිය හා දත් දීලා තියෙනවා. ඒකට තියෙන්නේ හංගුගේ හේසික් මුන්හා හංගු කොරියාව හංගුගේ කොරියාවේ හේසික් කියන්නේ ආයතනික කෑම වේලේ මුන්හා සංස්කෘතිය. එතකොට මේකේ තියලා තියෙනවා ආයතනික කෑම වේලේ ඒ සංස්කෘතිය පිළිබඳව. ඊට පස්සේ යටින් දීලා තියෙනවා හක්සප් මොප්පයෝ හක්සප් ඉගෙන ගැනීම මොප්පයෝ අරමුණ. එතකොට ඉගෙන ගැනීමේ අරමුණ යටතේ දීලා තියෙනවා අපිට චික්ජන්ගේ පුන්විගියේ තේහෙ මරල්සු ඉත්තා. චික්ජන් වැඩවල චික්ජන්ගේ වැඩපලේ පුන්විගි වාතාවරණය පුන්විගි ඒ වාතාවරණය තේහෙ සම්බන්ධයෙන් මරල්සු ඉත්තා කියන කතා කරන්න පුළුවන්. ඒ වගේම තොංරයෝ වායේ කොංගේ තේහෙ මරල්සු ඉත්තා තොංරයෝ සේවකයන් වා කියන්නේ හා කොංගේ කියන්නේ සම්බන්ධ තේහෙ කියන්නේ ගැන පිළිබඳව මරල්සු ඉත්තා කතා කරන්න පුළුවන්. එතකොට සමසේවකයන් සම්බන්ධවත් කතා කිරීමට පුළුවන් කියනවා. දැන් අපි බලමු අපිට මේ පාඩමේ හම්බෙන පළවෙනි වචන මාලාව ඔහි 1. ඒක යටතේ දීලා තියෙන්නේ මොනව පිළිබඳ වචන මාලාවක්ද බලුවොත් චික්ජන්ගේ පුන්විගි කොන්ලියොන් ඔහි. චික්ජන් කියන්නේ වැඩපළ. චික්ජන්ගේ වැඩපළේ පුන්විගි කියන්නේ වාතාවරණය කොන්ලියොන් සම්බන්ධයෙන් ඔහි වචන මාලාව. එතකොට වැඩපළේ වාතාවරණය සම්බන්ධයෙන් තමයි මේ වචන මාලාව දීලා තියෙන්නේ. තොංරයෝ කියන්නේ සමසේවකයන්. සංසා. එතකොට සංසා කියන්නේ උසස් නිලධාරියා. ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා. පූහා කියන්නේ පහත් මට්ටමේ සේවකයන්. ඒ කියන්නේ තනතුරින් පහත් මට්ටමේ සේවකයන්. ඒ කියන්නේ කනිෂ්ඨයන්. සයිගා චොත්තා. සයිගා කියන්නේ ඇසුර. චොත්තා හොඳයි. එතකොට සයිගා චොත්තා කියන්නේ ඇසුරට හොඳයි. සයිගා නප්පදා. සයිගා කියන්නේ ඇසුර. නප්පදා කියන්නේ හරියන්නේ නැහැ. ඒ කියන්නේ නරකයි. එතකොට සයිගා නප්පදා කියන්නේ ඇසුරට නරකයි. කකප්තා කියන්නේ සමීපයි. චිනදා හිතවත් මිත්‍රශීලී. කියොක්‍රයෝ හදා කියන්නේ දිරිමත් කරනවා. සොරෝ විහේචුදා කියන්නේ එකිනෙකා වෙනුවෙන් උදව් කරනවා. පුන්විගිගා චොත්තා. පුන්විගිගා වාතාවරණය චොත්තා හොඳයි. එතකොට පුන්විගිගා චොත්තා කියන්නේ වාතාවරණය හොඳයි. පුන්විගිගා නප්පදා. පුන්විගිගා වාතාවරණය නප්පදා හරි නෑ. ඒ කියන්නේ නරකයි. පුන්විගිගා නප්පදා කියන්නේ වාතාවරණය නරකයි. චයුරොප්තා කියන්නේ නිදහස්. කියුයුරි ඔම්ගියොක්කදා. කියුයුල් කියන්නේ නීති. ඔම්ගියොක්කදා
omgyokada කියන්නේ තදයි. එතකොට kyuri omgyokada කියන්නේ නීති තදයි. ඊට පස්සේ අපිට තව පල්ලෙහාට ආවම වෙනම වචන වගේක් දීලා තියෙනවා. දැන් මේ ටිකත් පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් චල්ලදා. චල්ලදා කියන්නේ හොඳින් කරනවා. හිම් නේදා. හිම් කියන්නේ ශක්තිය, නේදා වැය වෙනවා. චොන්දෝ. චොන්දෝ කියන්නේ උපාදිය. චිනෙදා. චිනෙදා කියන්නේ ගත කිරීම. මෝදු. මෝදු කියන්නේ සියල්ල. විත් බුන්. විත් කියන්නේ ඉහළ බුන් පුද්ගලයන්. එතකොට විත් බුන් කියන්නේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්. කියන්නේ උසස් පුද්ගලයන්. දැන් අපිට පල්ලෙහාට ආවම මේ පාඩමේ පළවෙනි ව්‍යාකරණය හම්බෙනවා මුන්පොප් 1. ඒක යටතේ දීලා තියෙන්නේ නන් පියුනිදා පෙවුනිදා. එතකොට මේ ව්‍යාකරණය පිළිබඳව අපි පැහැදිලි කරගත්තොත් මේ ව්‍යාකරණය ක්‍රියාපදයක් හෝ විශේෂණ පදයක් අගට එකතු කරනවා. සාමාන්‍යයෙන් මේක භාවිතා කරන්නේ යම්කිසි කාරණයක්, ඒ වගේම නිශ්චිත ප්‍රකාශයක් කිරීමට වඩා යම් පැත්තක් හෝ යම් අංගයක්, ඒ කියන්නේ ඒ පැත්තට බරයි කියලා. ඒ කියන්නේ මේ පැත්තට වැඩි වශයෙන් මේ දේ අයිති වෙනවා, මේ පැත්තට මේ දේ බරයි, ඒ කියන්නේ මේ පැත්තට තමයි මේ දේ අදාළ වෙන්නේ කියලා මෙන්න මේ කාරණය පෙන්වා දැක්වීමට මෙන්න මේ ව්‍යාකරණය යොදා ගන්නවා. එතකොට මේ ව්‍යාකරණේ කෙටි අදහස විදියට ගත්තොත් යම් කිසි පැත්තකට බරයි, ඒ කියන්නේ යම් කිසි පැත්තකට වැඩි ඉඩක් තියෙනවා කියන එක තමයි මේ ව්‍යාකරණයෙන් නිරූපණය වන්නේ. තව දුරටත් අපිට මේකේ මේ පල්ලෙහායින් දීලා තියෙන මේ උදාහරණ ඇසුරෙන් මේක පැහැදිලි කරගත්තොත් මේකේ ඉස්සෙල්ලම දීලා තියෙනවා චොනන් කොයන්ගේ චජු කනන් පෙවුනියෝ. චොනන් කියන්නේ මම, කොයන් කියන්නේ ගම, කොයන් ඒ ගමට චජු නිතර, කනන් යන, පෙවුනියෝ පැත්ත වේ. ඒ කියන්නේ මම ගමට නිතරම යනවා කියන එක. උරි හේසානන් පුන්විගිගා චෝන් පෙවුනියෝ. උරි කියන්නේ අපේ හේස ආයතනයේ, පුන්විගි වාතාවරණයේ, චෝන් හොඳ, පෙවුනියෝ පැත්ත වේ. එතකොට මේ කියනවා අපේ කම්පැනි වාතාවරණය හොඳ පැත්තට බරයි. ඊට පස්සේ දෙපසක් දීලා තියෙනවා. ඒකේ පළවෙනි කෙනා කියනවා ඊ සිත්තංගන් කප්සි පිස්සන් පෙවුනියෝ. ඊ කියන්නේ මේ, සිත්තං කියන්නේ ආපන ශාලා කැන්ටි, මේ කප් මිල, පිස්සන් කියන්නේ මිල වැඩි, පෙවුනියෝ පැත්ත වේ. එතකොට මේ කියනවා මේ කැන්ටි, මේ ඒ කියන්නේ මේ ආපන ශාලාවේ මිල වැඩි වගේ. ඊට පස්සේ නා කියන කෙනා යා උත්තර දෙනවා නේ චෝන් චෙරයෝරල් සෝසෝ චොම් පිස්සන් ගොත් කතායෝ. නේ කියනවා ඔව්, චෝන් කියන්නේ හොඳ, චෙරයෝ කියන්නේ අමුද්‍රව්‍ය, සෝසෝ කියන්නේ භාවිතා කරන හින්දා, චොම් පොඩ්ඩක්, පිස්සන් මිල වැඩි, ගොත් කතායෝ වගේ. එතකොට මේ කියනවා ඔව් හොඳ අමුද්‍රව්‍ය භාවිතා කරන හින්දා පොඩ්ඩක් මිලයි වගේ. දැන් අපිට එතකොට මේ පාඩම තුළ හම්බෙන පළවෙනි සංවාදය දැන් හම්බෙනවා. ඒහා එක. දැන් අපි පළවෙනි සංවාදයට ගියොත් සංවාදය තුලින් අපිට හම්බෙනවා අගුන් කෙනෙක්, ඒ වගේම යුසුප කෙනෙක්. දැන් අගුන් ගාවට ගියාම එයා කියනවා යුසුපසි හේසානන් පුන්විගිගා ඔත්තේයෝ. යුසුප කියන මේ පුද්ගලයා, සි එතකොට මහත්මිය, එහෙම නැත්නම් මහත්මයා. හේසා කියන්නේ ආයතනය. පුන්විගි කියන්නේ වාතාවරණය. ඔත්තේයෝ කොහොමද? එතකොට අගුම් ප්‍රශ්නයක් අහනවා යුසුපගෙන්, යුසුප මහත්මයාගේ ආයතනයේ වාතාවරණය කොහොමද කියලා. යුසුප එතකොට එයා උත්තර දෙනවා චෝන් පෙවුනියෝ. චෝන් කියන්නේ හොඳ, පෙවුනියෝ කියන්නේ පැත්ත. එතකොට යම් පැත්තකට බරයි කියන්න තමයි මේ පෙවුනියෝ යොදාගන්නේ. එතකොට මේක කියනවා හොඳ පැත්තට බරයි, හොඳයි වගේ කියනවා. සොරෝ සිංගිල්දෝ චෙන්ග්යෝ චුගෝ කච්චි මසිත්නන් කොද්දෝ චජු මොගරෝ කායෝ. සොරෝ කියන්නේ එකිනෙකාගේ, සිංගිල් උපන්දින උත්සව, සිංගිල්දෝ උපන්දින උත්සවත්, චෙන්ග්යෝ චුගෝ කියන්නේ සූදානම් කර දීම, කියන්නේ සැමරීම් කිරීම, චුගෝ කළා. කච්චි කියන්නේ එකට, මසිත්නන් කියන්නේ රස, කොත් දේවල්, දෝ දේවලුත්, චජු
නිතර මොගරෝ. මොගරෝ කියන්නේ කෑමට කායෝ යනවා. එතකොට මේ කියනවා එකිනෙකාගේ උපන්දින සැමරීම් කළා එකට රස දේවල් නිතරම කන්න යනවා. එතකොට මේ කියන්නේ එකිනෙකාගේ උපන්දින සිහිපත් කළේ කියන්නේ සැමරීම් කළා එකට රස දේවල් කන්න නිතරම යනවා කියනවා. අගුම් ඊට පස්සේ යා කියනවා විත්බුන්දරන් ඔත්තොසේයෝ. විත්බුන් මේ විත්බුන් කියන්නේ ඉහළ පුද්ගලයන් කියන්නේ ඉහළ නිලධාරීන්. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ නිලධාරීන්, ඒ කියන්නේ කම්පැනි තුල ඉන්න ඉහළ නිලධාරීන්. විත්බුන්දරන් ඉහළ නිලධාරීන් ඔත්තොසේයෝ. ඔත්තොසේයෝ කොහොමද? එතකොට මේක ප්‍රශ්නයක් අහනවා. ඉහළ නිලධාරීන් මොන වගේද? කොහොමද කියලා. යුසුප. එතකොට යුසුප ගාවට ආවහම එයා උත්තර දෙනවා මෝදු චින්චොල් හසේයෝ. මෝදු කියන්නේ සියලු දෙනාම ඔක්කොම. චින්චොල් කියන්නේ කරුණාවන්ත හසේයෝ වේ. අගුන් සිහේසානන් ඔත්තේයෝ. අගුන් මහත්මයාගේ හේසා ආයතනය ඔත්තේයෝ කොහොමද මොන වගේද? එතකොට මේ අනිත් පැත්තට ප්‍රශ්නයක් අහනවා අගුන් මහත්මයාගේ වැඩපළ ආයතනය කොහොමද මොන වගේද කියලා. අගුන් ඊට පස්සේ එයා උත්තර දෙනවා උරි හේසානන් මොයිමි පියොල්රෝ ඔප්සෝයෝ. උරි කියන්නේ අපේ, හේසා ආයතනයේ මොයිම් කියන්නේ රැස්වීම, පියොල්රෝ කියන්නේ එච්චර ඔප්සෝයෝ නෑ. එතකොට මේ කියනවා අපේ ආයතනයේ රැස්වීම එහෙම එච්චර නෑ. කරොන්දේ හේසායේසෝ වේගුගින් කන්රෝ ජාදරල් මානි kyokraok hago pereo hecho. කරොන්දේ කියන්නේ උනත් හේසා ආයතනයේ ආයතනය තුල ආයතනයේදී වේගුගින් විදේශීය කන්රෝජාදල් කියන්නේ කම්කරුවන්. මානි කියන්නේ ගොඩක්. kyokrao hago මේ kyokrao hago කියන්නේ දිරිමත් හගෝ කළා. පෙරයෝ හේචෝයෝ කියන්නේ සැලකීම් කරනවා. එතකොට මේ කියනවා ඒ වුණත් ආයතනය තුල විදේශීය කම්කරුවන් ගොඩක් දිරිමත් කළා සැලකීම් කරනවා, සැලකීම් දෙනවා. අපල් තේනන් පංජන්නිමි පෙයොන්ගොනේ කචිකා තුසේ. අපල් තේ අසනීප වුණාම පංජන්නිම් කියන්නේ කණ්ඩායම් නායකතුමා පෙයොන්ගොන ඉස්පිරිතාලයට කචි කියන්නේ එකට කාචුසයෝ එක්කන් යනවා. එතකොට මේ කියනවා අසනීපයක් වුණාම පංජන්නිම් ඒ කියන්නේ කණ්ඩායම් නායකතුමා ඉස්පිරිතාලයටත් එක්කගෙන යනවා. දැන් අපිට හම්බෙනවා මේ පාඩමේ දෙවෙනි වචන මාලාව ඕහි 2. දැන් අපිට දීලා තියෙන වචන මාලාව මොනව පිළිබඳවද පැහැදිලි කරගත්තොත් තොන්රියෝ වායේ ක්වන්ගේ කොන්ලියොන් ඕහි. තොන්රියෝ මේ තොන්රියෝ කියන්නේ සමසේකයන්, වා කියන්නේ හා, ඒ කියන්නේ සමසේකයන් ගේ, කොන්ගේ කියන්නේ සම්බන්ධයෙන්, කොන්ලියොන් කියන්නේ ආශ්‍රිත, ඕහි වචන. එතකොට මේක දීලා තියෙනවා සමසේවකයන් සම්බන්ධයෙන් ඒ ආශ්‍රිත වචන පිළිබඳව. මිත්තා කියන්නේ විශ්වාසය. ඉජිහදා කියන්නේ යම් කෙනෙක් මත රඳා පැවතීම. අකිදා කියන්නේ සුරකිනවට. තරදා කියන්නේ අනුගමනය කිරීම. හාරල් නේදා කියන්නේ කේන්ති පිට කිරීම. චජුංමල් නේදා කියන්නේ කෝප ගැනීම. මල්තා තුමල් හදා බැන ගැනීම. සොරිරල් චිරදා කියන්නේ හයියෙන් කෑගැහීම. ඔහේ හදා කියන්නේ සැක කිරීම. සක්වා හදා සමාව ගැනීම. හාහේ හදා කියන්නේ තරහ වෙලා ඉඳලා යාළු වීම. එතකොට ඔයාලට පරණ සිලබස් එක කරා නම් මතක ඇති මේ වචන ටික මේ විදියටම තිබ්බා. එතකොට මේකට වචන ටිකක් අලුතෙන් එකතු වෙලා වගේම ඒ පරණ සිලබස් එකේ තිබුණු සමහර වචන මේකෙන් අයින් වෙලා තියෙනවා. අන්න ඒ හින්දා තමයි කියන්නේ මේ වචන ඔක්කොම අවශ්‍ය හින්දා
අලුත් සිලබස් එක වගේම පරණ සිලබස් එක අනිවාර්යෙන් කරගන්න කියලා. මොකද ඔයාලට 2025 එක්සෑම් එකේදී වැඩි වශයෙන්ම ඔයාලගේ එක්සෑම් පේපර් එකට එන්නේ අලුත් සිලබස් එකට වඩා පරණ සිලබස් එකකින් හින්දා අනිවාර්යෙන් මේ සිලබස් දෙකම හරියට කවර් කරගන්න. ඒ කියන්නේ හරියට මේ දෙක පාඩම් කරගන්න. දැන් අපිට මේකේ පල්ලෙහාට ආවම වචන වගේක් තව දීලා තිනවා. මේ වචන ටිකත් අපි පැහැදිලි කරගත්තොත් මේකේ තියෙනවා ඒගේ හන්තේ. ඒගේ සහ හන්තේ කියන්නේ සමාන පද. එතකොට මේ ඒගේ සහ හන්තේ කියන්නේ වෙත. යම් කෙනෙක් වෙත. එහෙම නැත්නම් යම් කෙනෙක් හට කියන තේරුම චක්කු. චක්කු කියන්නේ නිතර. පුජං. මේ පුජං කියන්නේ දෙපාර්තමේන්තු ලොක්කා. එහෙම නැත්නම් නායකතුමා. සෙංගක්කදා. සෙංගක්කදා කියන්නේ හිතනවා. නොල්ලිදා. නොල්ලිදා කියන්නේ විනෝද වෙනවා. විහිළු කිරීම. චන්සොරි හදා. චන්සොරි හදා කියන්නේ අනිත් අයට කරදරකාරී ආකාරයෙන් බාධා වෙන ආකාරයෙන් හයියෙන් කෑ ගහලා බැනීම, කෑ ගැසීම. කරේදෝ. කරේදෝ කියන්නේ ඒ වුණත් ඒ නමු. කක්කම්. කක්කම් කියන්නේ ඉඳ හිට. මුසොප්තා. මුසොප්තා කියන්නේ බය. සාගෝගා නාදා. සාගෝ කියන්නේ අනතුරු, නාදා ඇතිවීම. දැන් අපිට මේකේ පල්ලෙහාට ආවම මේ පාඩම තුල හම්බෙන දෙවැනි ව්‍යාකරණයක් දැන් හම්බෙනවා. මුන්පොප් 2. ඒක යටතේ දීලා දෙන කොද්ඤ්ඤෝ. මේ කොද්ඤ්ඤෝ කියන මේ ව්‍යාකරණය අපි පැහැදිලි කරගත්තොත් කොදඤ්ඤෝ. මේ කොදඤ්ඤෝ කියන ව්‍යාකරණය ක්‍රියාපදයකට හෝ විශේෂණ පදයකට හෝ නාම පදයකට සම්බන්ධ කරන අතර කලින් කිව්ව, ඒ කියන්නේ පෙර අන්තර්ගතයට හේතුව හෝ කතිකයා පමණක් දන්නා කරුණක් ඇසීමට භාවිතා කරනවා. ඒ කියන්නේ ඔබ යමක් නොදන්නා බව සිතන විට සහ එය යමෙකුට ඉගැන්වීමට අවශ්‍ය වූට මේක භාවිතා කරනවා. ඒ කියන්නේ තමන් විතරක් දන්න හේතුවක්, සිතුවිල්ලක්, යම් දෙයක් ප්‍රකාශ කිරීමට මෙන්න මේ කොදඤ්ඤෝ කියන මේ ව්‍යාකරණය යොදා ගන්නවා. එතකොට මේ ව්‍යාකරණයේ කෙටි අදහස වෙන්නේ නේ නිසා කියන අර්ථය. එතකොට මේ කොදඤ්ඤෝ කියන එකත් චනායෝ කියන මේ ව්‍යාකරණයත් තේරුම් දෙක සමානයි කියන්නේ යොදා ගන්න විදිය. හැබැයි මේ චනායෝ කියන එක අපි හැමෝම දන්නා සිතුවිල්ලක්, යම් හේතුවක්, යම් දෙයක් ප්‍රකාශ කිරීමට තමයි යොදාගන්නේ. මේ කොදඤ්ඤෝ කියන එක තමන් විතරක් දන්න සිතුවිල්ලක්, හේතුවක්, දෙයක් ප්‍රකාශ කිරීමට තමයි යොදාගන්නේ. එතකොට මේ දෙකේ වෙනස වෙන්නේ චනායෝ නම් හැමෝම දන්න දෙයක් ප්‍රකාශ කිරීමට, යම් හේතුවක් ප්‍රකාශ කිරීමට, යම් කරුණක් ප්‍රකාශ කිරීමට යොදාගන්නේ. හැබැයි මේ කොදඤ්ඤෝ කියන එක තමන් විතරයි දන්නේ. ඒ කියන්නේ තමන් විතරක් දන්න දෙයක් ප්‍රකාශ කිරීමට තමයි හේතුවක් හෝ විස්තරයක් හෝ සිතුවිල්ලක් ප්‍රකාශ කිරීමට යොදාගන්නේ. දැන් මේ ව්‍යාකරණ පිළිබඳව තවදුරටත් මේ දීලා තියෙන උදාහරණ ඇසුරින් පැහැදිලි කරගත්තොත් සික්තංගන් ඉන්කිගා මනායෝ. කියන්නේ මේ සික්තං කැන්ටිම, ඉන්කිගා කියන්නේ ජනප්‍රියතාවය, මනායෝ වැඩි. එතකොට මේ කියනවා මේ කැන්ටිම ජනප්‍රියතාවය වැඩි. සිගි සාගෝ මසිත් කොද්ඤ්ඤෝ. සික් කියන්නේ කෑම, සාගෝ ලාබයි හා මසිත් කොදඤ්ඤෝ. මසිත් කොදඤ්ඤෝ කියන්නේ රසයි. එතකොට මේ කියනවා කෑම ලාබයි වගේම රසයිනේ. එතකොට කැන්ටිම ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි මෙන්න මේ කෑම ලාබයි වගේම රස එක. ඊට පස්සේ තියෙනවා හේසා තොන්රයෝදරි මෝදු අගුන් සිරල් චොාහියෝ. හේසා ආයතනයේ, තොන්රයෝ සමසේවකයන්ද කියන්නේ සමසේවකයෝ, මෝදු සියල්ල, අගුන්සි අගුන් මහත්මයට, චොාහියෝ කැමති. එතකොට මේ කියනවා ආයතනයේ සමසේවකයෝ ඔක්කොම අගුන් මහත්මයට කැමතියි. අගුන්සිගා සොන්ග්යොගී චොත් කොදඤ්ඤෝ. අගුන්සි අගුන්ගේ, අගුන් මහත්මයගේ සොන්ග්යොක් චරිතය, චොත් කොදඤ්ඤෝ හොඳයිනේ. අගුන් මහත්මයගේ චරිතය හොඳයිනේ. පං චොම්මල් කේකත් හනේයෝ. පං කාමරය, චොම්මල් ඇත්තරම කේකත් හනේයෝ පිරිසිදුයිනේ. එතකොට මේ කියනවා කාමරය ඇත්තරම පිරිසිදුයිනේ. ඊට පස්සේ කියනවා නේ අච්චි මේ චොන් සෝරල් හෙත් කොදඤ්ඤෝ.
නේ කියනවා ඕ අච්චි මේ උදේ චොන්සෝ කියන්නේ පිරිසිදු කිරීම හෙත් කොදුන්යෝ කෙරුවනේ. එතකොට මේ කියනවා ඔව් උදේ පිරිසිදු කිරීම කෙරුවනේ කියලා. දැන් අපිට පල්ලෙහාට ආවම මේකේ දෙවෙනි සංවාදය හම්බෙනවා. ඒ කියන්නේ හා දෙක. දැන් අපි දෙවෙනි සංවාදයට ගියාම සංවාදය තුලින් අපිට හම්බෙනවා පංජන්නිම් කෙනෙක් කල්ලෝ කෙනෙක්. දැන් පංජන්නිම් ගාවට ගියාම එයා කියනවා කල්ලොස්සි කිබුනි අංචෝවා පොයිනන්තේ මුසන් ඉරිස්සෝයෝ. කල්ලොස්සි කල්ලෝ මහත්මියා කිබුන් කියන්නේ හිත මනස. අංචෝවා කියන්නේ හොඳ නෑ. අන් කියන්නේ නෑ චෝවා හොඳ. එතකොට අංචෝවා කියන්නේ හොඳ නෑ. පොයිනන්තේ කියන්නේ පේනවනේ. මුසන් කියන්නේ කුමක් හෝ මොන හෝ. ඉරිස්සෝයි කියන්නේ කාරණයක් තියෙනවද? කුමක් හෝ දෙයක් තියෙනවද ප්‍රශ්නයක් අහනවා. එතකොට මේක කියනවා කල්ලු මහත්මිය හිත හොඳ නෑ වගේ පේනවනේ. මොනවා හරි ප්‍රශ්නයක්ද? මොනවා හරි අවුලක් තියෙනවද කියලා ප්‍රශ්නයක් අහනවා. කල්ලෝ ඊට පස්සේ එයා කියනවා පුජන්නිමි ජෝහන්තේ චක්කු පම්මරල් හසොසෝයෝ. පුජන්නිම් කියන්නේ ඩිපාර්ට්මන්ට් ලොක්කා. චෝහන්තේ චෝ මට හන්තේ මා හට චක්කු කියන්නේ නිතර පන්මල් කියන්නේ අවිධිමත් භාෂාව. හසොසෝයෝ කරනවා. ඒ කියන්නේ කතා කරනවා. එතකොට ගෞරවයෙන් තමයි මෙතන මේක පවසන්නේ ප්‍රකාශ කරන්නේ හසුසෝයෝ කියලා. ඊට පස්සේ මේක කියන්නේ පුජන්නි මාහට නිතරම පම්මල් කතා කරනවා. පම්මල් වලින් කතා කරනවා. පංජන්නි ඊට පස්සේ පංජන්නි පුජන්නිමි කල්ලොස්සිරල් චින්හගේ සෙංගක් හේසෝ පම්මරාසිනන් කොයෝ. පුජන්නිම් කියන ලොක්කා කල්ලෝ මහත්මියෙන් චින්හගේ කියන්නේ හිතවත් ආකාරයට සෙංගක් හේසෝ කියන්නේ හිතලා පම්මල්. එතකොට අවිධිමත් භාෂාව වෙන වහ භාෂාව හසිනන් කොයෝ කතා කරන එක වේ. එතකොට මේක කියනවා පුජන්නිම් කල්ලෝ මහත්මියට හිතවත් ඒ කියන්නේ සමීපයි කියලා හිතලා පම්මල් ඒ කියන්නේ අවිධිමත් භාෂාවෙන් කතා කරන ඇති. හංගුගේ සෝන්නන් චින්හන් සරමගේ පම්මරල් හල් සුදෝ ඉත්කොදන්යෝ. හංගුගේසෝ කොරියාවේදී චින්හන් කියන්නේ හිතවත්. සරමගේ කියන්නේ මිනිසුන්ට පම්මල් අවිධිමත් භාෂාවේ හල් සුදෝ ඉත්කුදුන්යෝ කතා කිරීමුත් කරනවනේ. එතකොට මේ කියනවා කොරියාවේදී හිතවත් මිනිස්සුන් හට අවිධිමත් භාෂාවෙන් කතා කිරීමේ අවස්ථා තියෙනවනේ කියනවා. පුමුනිම්ගේ පම්මරල් හනන් සරම්දෝ ඉස්සෝයෝ. පුමුනිම් කියන්නේ දෙමව්පියන්ට පම්මල් අවිධිමත් වචන අවිධිමත් භාෂාව හන් කියන්නේ කරන සරම් පුද්ගලයන් සරම්දෝ පුද්ගලයනුත් ඉස්සෝයෝ ඉන්නවා. එතකොට මේ කියනවා දෙමව්පියන්ටත් අවිධිමත් භාෂාවෙන් අවිධිමත් වචනවලින් කතා කරන මිනිසුත් ඉන්නවා. කල්ලෝ ඊට පස්සේ යාගෙනවා කරයෝ කියලා ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ ඇත්තද කියලා ප්‍රශ්නයක් අහනවා. කරුම් පුජන්නිමි චෝරල් මුසිහන්ගේ අනියොත්නේයෝ. කරුම් කියන්නේ එහෙනම් පුජන්නිම් චෝ කියන්නේ මම මුසිහන් කියන්නේ ගණන් නොගැනීම ගේ කියන්නේ එක දෙය අනියොත්නේයෝ කියන්නේ නෙමෙයි නේ. එතකොට මේකේ කියනවා එහෙනම් පුජන්නි මාව ගණන් ගන්නෙ නෑ නෙමෙයි නේද? ඒ කියන්නේ මෙයා හිතලා තියෙනවා පුජන්නි මෙයාව ගණන් ගන්නෙ නැති හින්දා එහෙම කතා කරන්න කියලා. කරේදෝ කක්කම් නොමු මුසොප්ගේ අල්සම් හසේයෝ. කරේදෝ කියන්නේ ඒ උනත් කක්කම් කියන්නේ ඉඳ හිට නොමු කියන්නේ ගොඩක් මුසුප්ගේ කියන්නේ භයානක විදියට ඒ කියන්නේ බය හිතෙන විදියට මල්සම් හසියෝ කතා කරනවා. ඊට පස්සේ මෙයා කියනවා ඒ උනත් ඉඳලා හිටලා ගොඩක් බය වෙන විදියට කතා කරනවා. පංජන්නිම් ඊට පස්සේ එයා කියනවා
ඉල්හල්තේ සොරි චිරසිනන් කෝයෝ. ඉල්හල්තේ ගැන වැඩ කරනකොට සොරි චිරසිනන්. සොරි චිරසිනන් කියන්නේ හයියෙන් කෑගහන එක කෝයෝ කරනවද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට පංජන්නිම් ප්‍රශ්නයක් අහනවා වැඩ කරනකොට හයියෙන් කෑගහනවද කියලා. සාගෝගානාමයොන් අන්ත්වේනිකා කරේසිනන් කොයෝ. සාගෝගා සාගෝ කියන්නේ අනතුරු නාමයෝ නැතිවීම අන් කියන්නේ නෑ. ත්වෙනිකා තේදා ඇති වෙනවා ත්වෙනිකා ඇති වෙන හින්දා. කරේසිනන් කියන්නේ එහෙම කොයෝ වෙන්නේ. එතකොට මේ කියනවා අනතුරු ඇතිවීම නොවෙන්න ඕන හින්දා එහෙම කරනවයි කියන්නේ එහෙම වෙනවා. කොට මෙතන පංජනින් ප්‍රශ්නයක් ඇහුවා වැඩ කරනකොටද හයියෙන් කෑගහලා බනින්නේ. එතකොට ඊට පස්සේ ආයි කිව්වා එහෙමනම් ඒ කියන්නේ එහෙම වැඩ කරන වෙලාවට නම් බනින්නේ. ඒකට හේතුව තමයි අනතුරු ඇතිවීම වැළැක්වීම කරන්න ඕන නිසා එහෙම බනින්නේ එහෙම කෑගහන්නේ. කල්ලෝ ඊට පස්සේ එයා කියනවායි චෙගා පුජන්නිමල් ඔහේ හෙත්නේයෝ. චෙගා කියන්නේ මම පුජන්නිම් කියන නායකතුමාව ඔහේ හෙත්නේයෝ සැක කරලනේ. ඊට පස්සේ මෙයා කියනවා මම පුජන්නිම්ව සැක කල්ලනේ කියලා. දැන් අපිට මේ පාඩමේ අන්තිම හරියට ආවා. මේකේ අන්තිමට හම්බෙනවා මේ පාඩමේ තියෙන වැදගත්ම කොටස. මුන්හාවා චොම්බෝ. මුන්හා කියන්නේ සංස්කෘතිය වාක්‍යනේ හා චොම්බෝ දත්ත. ඒක යටතේ දීලා තියෙන හංගුගේ හේසික් මුන්හා. හංගුක් කොරියාව හංගුගේ කොරියාවේ හේසික් ආයතනික කෑම ඒ උත්සවය මුන්හා කියන සංස්කෘතිය. එතකොට කොරියාවේ කම්පැනි පාටි සංස්කෘතිය පිළිබඳව තමයි අපිට මේක යටතේ දීලා තියෙන්නේ. දැන් අපි ඒක පැහැදිලි කරගත්තොත් අපිට මේක ඉස්සෙල්ලම පළවෙනි ඡේදයක් හම් වෙනවා. අපි ඒ ඡේදය පැහැදිලි කරගත්තොත් ඒක තියෙනවා හේසිගන් චිජ්ජංගේසෝ තොංරයෝදල් කනේ යුතේ කමල් එයොන්සොන් හගෝ චින්මොගල් තෝ මෝහගි විහේ කත්නන් සික්සා මොයිමරෝ පොතොන් හරු ඔප්මුගා කත්නන් චොන්යොක් සිගනේ චින්හෙන් තෙම්නිදා. හේසික් මේ හේසික් කියන ආයතනික කෑම වේලේ ආයතනික කෑම පාටිය චිජ්ජං කියන කම්පැනියේ චිජ්ජංගේසු කම්පැනියේ තොංරයෝ සමසේවකයන් තොංරයෝදල් සමසේවකයෝ කණි කියන අතර යුතේ කමල් කියන්නේ සබඳියාව. ඒ කියන්නේ බැඳීම. හෙයොන්සොන් හගෝ කියන්නේ ගොඩනගා ගැනීම. හගෝ චින්මොක් කියන්නේ මිත්‍රත්වයත්. මෝහගි කියන්නේ වැඩි කර ගැනීම. විහේ කියන්නේ උදෙසා. කත්නන් කියන්නේ ඇති. සික්සා කෑම ගැනීමේ මොයිම් කියන්නේ රැස්වීමක්. ඒ කියන්නේ එකට එකතු වීම. මොයිමෙරෝ රැස්වීම කරෝ ආකාරය. පොතොන් කියන්නේ සාමාන්‍යයෙන් හරු කියන්නේ දවස. ඔප්මු කියන්නේ සේවය වැඩ. ඒ කියන්නේ කාර්ය. කත්නන් කියන්නේ අවසන්. චොන්යොක් කියන්නේ හවසේ කියන්නේ රාත්‍රියේ. සිගන් කියන වෙලාවේ. චින්හෙන් තෙම්නිදා පවත්වනවා. එතකොට මේ කියනවා ආයතනික කෑම වේල ආයතනයේ සේවකයන් අතර එකමුතුකම ගොඩනගා ගැනීම හා මිත්‍රත්වයත් වැඩි කර ගැනීම උදෙසා ඇති ආහාර ලබා ගැනීමේ රැස්වීම. සාමාන්‍යයෙන් දවසේ වැඩ අවසන් වුණාට පස්සේ හවස ඒ කියන්නේ රාත්‍රී වෙලාවේ පැවැත්වීම කරනවා. හේසිගේ සෝන්නන් චම්සොක්හන් හේසා සරම්දල්ගවා හම්කේ සිගල් මොගමයෝ චල්ගොප්ගේ සිගනල් පොනෙම් නිදා. හේසික් ආයතනික කෑමවෙල හේසිගේ සෝන්නන් ආයතන කෑමවල්ල තුලදී චම්සොක් සහභාගීම හන් කර. හේසා කියන්නේ ආයතනය
සරම්දල් කියන්නේ මිනිස්සු. එතකොට හේසා සරම්දල් කියන ආයතනයේ මිනිස්සු. ඒ කියන්නේ ඒ කම්පැනි එකේ මිනිස්සු ගා කියන්නේ හා හම්කේ එකට අම්සි කෑම මොගමියෝ කාලා චල්ගොප්ගේ කියන්නේ සතුටින් සිගන් කියන්නේ කාලය පොනිම් නිදා ගත කරනවා. එතකොට මේකින් කිව්වේ ආයතනික කෑම වේල තුලදී සහභාගී වන ආයතනයේ පුද්ගලයන් හා එකට කෑම කාලා සතුටින් කාලය ගත කරනවා. එතකොට මේ ඡේදයෙන් කිව්ව සම්පූර්ණ තේරුම ආයි නැවත බලුවොත් මේකින් කිව්වේ ආයතනික කෑම වේල වැඩපලේ සමසේවකයන් අතර සමගිය ඇති කර ගැනීම හා මිත්‍රත්වය තවත් වැඩි කර ගැනීම උදෙසා ඇති කෑම ගැනීමේ රැස්වීමක්. එතකොට සාමාන්‍යයෙන් දවසේ වැඩ කාර්ය අවසන් වුණාට පස්සේ හවස් වෙලාවේ පැවැත්වීම කරනවා. ආයතනික කෑම වේල තුලදී සහභාගී වෙන ආයතනයේ ඒ මිනිස්සු එකට කෑම කාලා සතුටින් කාලය ගත කරනවා. ඊට පස්සේ අපිට පල්ලෙහායින් තවත් ඡේදයක් දීලා තිනවා. දැන් මේක පැහැදිලි කරගත්තොත් මේ කියනවා හේසි චරියේසෝනන් පොතොන් ඔක්මුවා කොන්ලෙොන් තෙන් තේහා පොදානන් කෙයින් චොගින් ඉයාගිනා චිමි ඉල්සං සිංහරේ කොන්හන් තේහාර නානුම් නිද. හේසි කියන ආයතනික කෑම වේලේ චරියේසෝනන් කියන්නේ අවස්ථාවේදී ආයතනික කෑම වෙලේ අවස්ථාවේදී පොතොන් කියන්නේ සාමාන්‍යයෙන් ඔප්මු කියන්නේ වැඩ වා කියන්නේ හා කල්ලෙොන් කියන්නේ සම්බන්ධ සහිත තෙන් කියන්නේ උණු තේහා කියන්නේ සංවාද පොදා වඩා කෙයින් පෞද්ගලික චොගින් කියන්නේ පෞද්ගලික පැත්තේ ඉයාගි කියන්නේ කතා චිමි කියන්නේ විනෝදාංශ ඉල්සං සිංහල් කියන්නේ එදිනෙදා ජීවිතය කොන්හන් කියන්නේ ගැන තේහා කියන්නේ සංවාද නනුම් නිදා කියන්නේ බෙදා ගන්නවා. එතකොට මේක කියනවා ආයතනික කෑම වේල තුල ඒ අවස්ථාවේ සාමාන්‍යයෙන් වැඩ හා සංවාදවලට වඩා පෞද්ගලික තොරතුරු පිළිබඳව කතා කිරීම විනෝදාංශ ඒ වගේ මේ දිනදා ජීවිතය සම්බන්ධව ඒ ගැන කතා කිරීමේ ඒ දේවල් බෙදා හදා ගන්නවා. ඉරෝහන් හංගුගේ හේසි මුන්හානන් චික්ජන්නේසෝ කුසොන්වොන් කනේ කංගේරල් කංහාහගෝ තිම්වොන් කරල් තචිනන් ජුංයෝහන් සහේචොක් හල්තොන් ඉම්නිද. ඉරෝහන් කියන්නේ මෙවැනි මේ ආකාරයේ හංගුගේ කොරියාවේ හේසි ආයතනික කෑමවේලේ මුන් හා සංස්කෘතිය චික්ජම් වැඩපල නේසෝ කියන්නේ ආයතනයේ වැඩපල කියන් කම්පැනිය තුලදී කුසොන්වොන් කියන්නේ මේ සාමාජිකයන් කන් කියන්නේ අතර කංගේ කියන්නේ සම්බන්ධයෙන් කංහා කියන්නේ ශක්තිමත් හගෝ ආකාරයට තිම්වොන් කරල් කියන්නේ කණ්ඩායම් ප්‍රගතිය තචිනන් ප්‍රවර්ධනය කිරීම සඳහා ජුන්යෝහන් කියන්නේ වැදගත් සහේචොක් කියන සාමාජීය හල්තොන් නිදා ක්‍රියාකාරකමක් වේ. එතකොට මේකින් කියනවා මෙහෙම කිරීම කොරියාවේ ආයතනික කෑමවේලේ සංස්කෘතිය තුළ වැඩපල තුලදී සාමාජිකයන් අතර සම්බන්ධයෙන් ශක්තිමත් හා කණ්ඩායම් හැඟීමේ කියන කණ්ඩායමේ ප්‍රවර්ධනය ගොඩනැගීමට වැදගත් වෙන සාමාජීය ක්‍රියාකාරකමක් වේ කියනවා. එතකොට මේ ඡේදයෙන් කිව්ව සම්පූර්ණ අදහස පැහැදිලි කරගත්තොත් මේ කිව්වේ ආයතනික කෑම වේල තුල ඒ අවස්ථාවේ සාමාන්‍යයෙන් වැඩ හා සම්බන්ධව සංවාදවලට වඩා පෞද්ගලික දේවල් කතා කිරීම විනෝදාංශ එදිනෙදා ජීවිතය සම්බන්ධව සංවාද බෙදා ගැනීම කරනවා. මෙහෙම කරන්නේ කොරියාවේ ආයතනික සංස්කෘතිය තුළ වැඩපළ තුලදී සාමාජිකයන් අතර ශක්තිමත් හා
කණ්ඩායම් සහයෝගිතාව කියන කණ්ඩායම් හැඟීම කියන එක ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් වන සමාජීය ක්‍රියාකාරකමක් වේ කියනවා. දැන් අපිට පල්ලෙහාටාවම තවත් මේකේ ඡේදයක් බලාගන්න පුළුවන්. දැන් අපි මේ ඡේදය විස්තර කරගත්තොත් හේසිගේ සෝනන් තෙගේ සික්සාවා හම්කේ සුරි චේගොන් තෙමයෝ සංසානා තොංරයෝ ඒ කොංයුරෝ සුල් චනල් හම්කේ නානුනන් කොසි ඒ ඉරෝ යොග්‍යෝ චිකිදෝ හම්නිදා. හේසිගේ සෝනන් හේසික් කියන්නේ ආයතනික සංග්‍රහය ආයතනික කෑම්බෙල ඒසෝ ආයතනික සංග්‍රහයේදී තෙගේ කියන්නේ බොහෝ දුරට සික්සා කියන්නේ ආහාර වා කියන්නේ හා හම්කේ එකට සුල් කියන්නේ මත්පැන් චේගොන් තෙමයෝ කියන්නේ ලබාදීම තෙමයෝ වෙනවා. එතකොට මේ කියනවා ආයතනික සංග්‍රහයක් තුල බොහෝ දුරට ආහාර හා එකට මත්පැන් ලබාදීම සිදු කරනවා. සංසනා කියන්නේ ඉහළ නිලධාරීන්නා කියන්නේ හෝ තොංරයෝ කියන්නේ සමසේවකයන්. ඒ සමසේවකයන්ගේ කොංයුරෝ කියන්නේ නිර්දේශ කිරීම. ඒ කියන්නේ යමක් කිරීමට නිර්දේශ කිරීම, එහෙම නැත්නම් යමක් කිරීමට ආරාධනා කිරීම, එහෙම නැත්නම් යම් දෙයක් කිරීමට උපදෙස් දීම. සුල්චන් කියන්නේ අරක්කු වීදුරු. ඒ කියන්නේ මත්පැන් වීදුරු. හම්කේ කියන්නේ එකට. නානුනන් කියන්නේ බෙදා ගැනීම. කොත් එක. ඒයිරෝ කියන්නේ ආචාරශීලී විනයගරුක. යොග්‍යෝ චිගෝ දෝ හම්නිදා. යොග්‍යෝ චිගෝ කියන්නේ සැලකීම. දෝ හම්නිදා සැලකීමත් කරනවා. එතකොට මේ කියනවා ආයතනික සංග්‍රහයක් තුල, ඒ කියන්නේ කම්පැනි පාටියක් තුල බොහෝ දුරට කෑම හා එකට අරක්කු ලබාදීම කරනවා. උසස් නිලධාරීන් හෝ සමසේවකයන්ගේ නිර්දේශය අනුව මත්පැන් පානය එකට බෙදා හදා ගන්නා එක ආචාරශීලී ක්‍රියාවක් විදියට සලකනවා. කරෝනා චොංග්යෝ චොගින් ඉයු තංගරෝ සුරල් මසිජි අනන් kyongුවේනන් ඒයිරල් චිකියෝ කොචොල් හේදෝ තෙම්නිදා. කරෝනා කියන්නේ ඒ නමුත් චොංග්යෝ කියන්නේ ආගම. චොංග්යෝ චොගින් කියන්නේ ආගම චොක් පැත්තෙන්. එතකොට චොංග්යෝ චොගින් කියන්නේ ආගම පැත්තෙන් ඊයෝ හේතු තුන්රෝ වැනි දේවල් වලින් සුල් අරක්කු කියන්නේ මත්පැන් මසිජි කියන්නේ බීම ජී අනන් නොවන. එතකොට මසිජි අනන් නොබන. kyongු අවස්ථාව kyongුවේන අවස්ථාවල ඒ කියන්නේ විනයගරුක කියන්නේ ආචාරශීලී බව. චිකියෝ කියන්නේ රැකලා. කොචුල් හේදෝ හම්නිදා. කොචුල් කියන්නේ ප්‍රතික්ෂේප. හේදෝ හම්නිදා කිරීමක් වෙනවා. එතකොට මේ කියනවා ඒ වුණාට ආගම පැත්තෙන් කරුණු, ඒ කියන්නේ හේතු වැනි දේවල් වලින් මත්පැන් බීම නොවන අවස්ථාවල ආචාරශීලී විදියට රැකලා ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා. ඒ කියන්නේ ආගම් පැත්තෙන් ආගම හින්දා මත්පැන් බොන්නේ නැති අය ඒක විනයගරුක ආකාරයට මත්පැන් නොබන එක ප්‍රතික්ෂේප කිරීම කරනවා කියලා තමයි මෙතන කියන්නේ. යොජම් තරෝසෝනන් හේසිගල් චොම්සින් සිගනේ හගිදෝ හගෝ අම්ජු පොදානන් තයන්හන් කල්තොන්ගිනා සික්සා ජුන්සිමේ හේසිගරෝ පෙයොන් හාහනන් චුසෙයිමයෝ කෙයින් චොගින් සංහං ඉනා සොංහෝදෝයේ තරා හේසිගේ චම්යෝ හනන් චොන්දෝගා තරගිදෝ හම්නිදා. යෝජම් කියන්නේ මේ දිනවල මේ දවස්වල තරෝසෝන කියන්නේ පවත්වන. හේසි කියන්නේ ආයතන පාටිවලට. චොම්සින් සිගනේ කියන්නේ දවල් කෑම වෙලාවේ අගිදෝ කිරීමත් අගෝ කරලා. අම්ජු පොදානන් කියන්නේ බීම, එක මත්පැන් පොදා වඩා
තයන්හන් කියන්නේ නොයෙකුත් හල්තුන් කියන්නේ ක්‍රියාකාරකම් ඉනා කියන්නේ හෝ සික්සා කියන්නේ ආහාර ජුම්සින් කියන්නේ කේන්ද්‍ර කරගෙන හේසික් කියන්නේ ආයතනික සංග්‍රහ වෙලේ කියන්නේ කම්පැනි පාටි පෙයොන්හාහනන් කියන්නේ වෙනස් කරන චුසෙයිමයෝ කියන්නේ ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට මේක කියනවා මේ දවස්වල පවත්වන ආයතනික කියන්නේ කම්පැනි පාටිවල දවල් කෑම වෙලාවට කිරීමත් කරනවා. ඒ වගේම මත්පැන් වලට වඩා මත්පැන් බීමට වඩා නොයෙකුත් විදිහේ ක්‍රියාකාරකම් කිරීම ඒ වගේම ආහාර ගැනීම කේන්ද්‍ර කරගෙන මේ කම්පැනි පාටි ඒ කියන්නේ ආයතනික සංග්‍රහ වෙනස් කිරීමේ ප්‍රවණතා දැන් සිදු වෙලා තියෙනවා. කෙයින් චොගින් කියන්නේ පෞද්ගලික චොක් පැත්තේ සංහං කියන්නේ අවස්ථා ඉනා කියන්නේ හෝ ඒත් කියන්නේ පෞද්ගලික හේතුන් මත ඒ අවස්ථා හෝ සොන්හෝදෝ කියන්නේ එකිනෙකාගේ අභිනවය පරිදි මනාපය කියන්නේ කැමැත්ත තරා කියන්නේ අණුව හේසික් කියන්නේ කම්පැනි පාටියට චම්යෝහනන් කියන්නේ සහභාගී වීම හනන් කරන චොන්දෝගා කියන ප්‍රමාණය තරගි කියන්නේ වෙනස් වීමක් දෝ හම්නිදා වෙනවා. එතකොට මේ කියනවා පෞද්ගලික හේතු හෝ එකිනෙකාගේ කැමැත්ත එක මනාපය අනුව හේසික් එකට මේ ආයතනික කෑමවේල සඳහා සහභාගීවීම කරන ඒ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට කැමති නම් මේ පෞද්ගලික හේතු හෝ තමන්ගේ කැමැත්ත පරිදි මේ ආයතනික කෑමවේල සඳහා ඕන්නන් සහභාගි වෙන්න පුළුවන් නැත්තම් සහභාගි නොවී ඉන්න පුළුවන්. ඒක තමයි මෙතන කියන්නේ ඒ ප්‍රමාණය වෙනස් වෙනවා කියලා. කියන්නේ ඔයාගේ පෞද්ගලික හේතුවක් හෝ ඔයාගේ කැමැත්ත මත මේකට සහභාගී වෙනවද නැද්ද කියන එක තීරණය කළා ආයතනික සංග්‍රහයට සහභාගී වෙන මේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට පල්ලෙහා තවත් ඡේදයක් හම්බෙනවා. අපි මේ ඡේදෙත් පැහැදිලි කරගත්තොත් මේක කියනවා සුල්ගා හම්කේ හනන් හංගුගේ හේසි මුන්හා ඒ ඉක්සුක් හජි අනන් වේගුගින් කන්රෝජාදරන් පිසත් හන් මුන්හා කොන්නේසෝ ඔන් කන්රෝජාදල් කිරි ප්යොල්දොරොයේ මොයිමල් යොරෝසෝ සික්වා චාරල් නානුම්යෝ චල්ගොවුන් හේසිගල් හගිදෝ හම්නිදා. සුල් කියන්නේ මත්පැන් සුල්ගා කියන මත්පැන් හම්කේ ගැන එකට හනන් කරන හංගු කොරියන් හංගුගේ කොරියාවේ හේසික් ආයතනික කෑමවේලයි මුන්හා සංස්කෘතිය ඉක්සුක් කියන්නේ පුරුදු හජියනන් කියන්නේ නැති. තකොට ඉක්සුක් හජියනන් නුපුරුදු අරක්කුහා එකට කරන කොරියාවේ ආයතනික කෑමවේලේ සංස්කෘතිය නුපුරුදු වේකුගින් විදේශීය කන්රෝජාදර් කියන්නේ විදේශීය කම්කරුවන්. පිසත්හන් ගැන සමාන මුන්හා කොන්නේසෝ ගැන සංස්කෘතියකින් ඔන් කියන්නේ එන කන්රෝජාදල් කියන්නේ කම්කරුවන් කිරි එකට ගැන සමග පියොල්දෝ කියන්නේ වෙනම මොයිම් කියන්නේ රැස්වීමක් ඒ කියන්නේ එකතුවීමක් යොරෝසෝ කියන්නේ පවත්වලා එම්සික් කියන්නේ කෑමකවා කියන්නේ හාචා තේ නානුමියෝ කියන්නේ බෙදා හදාගෙන චල්ගවුන් කියන්නේ සතුටින් ප්‍රීතිමත්ම හේසි ආයතනික කෑමවේලා හගිදෝ හම්නිදා හා කියන්නේ කිරීම ගිදෝ හම්නිදා කිරීමත් කරනවා. එතකොට මේකෙන් කියන්නේ මේකේ කිව්වේ අරක්කු සමග එකට කොරියාවේ පවත්තන කොරියාවේදී කරන ආයතනික කෑමවේලේ සංස්කෘතිය සම්බන්ධයෙන් සංස්කෘතියට හුරු නැති විදේශීය කම්කරුවන් සමාන සංස්කෘතියකින් එන කියන්නේ මෙවැනි ආකාරයේ සංස්කෘතියකින් පැවත එන කම්කරුවන් සමග එකට වෙනම රැස්වීමක් පවත්වලා කෑම කාලා තේ බීලා ඒවා බෙදා හදාගෙන ප්‍රීතිමත්ව
ආයතනික කෑමවේලුත් පැවැත්වීම කරනවා. එතකොට මේකින් කියන්නේ අරක්කු ඒ කියන්නේ මත් පැන්වලට හුරු නැති විදේශීය කම්කරුවන් උදෙසා වෙනම ආයතනික කෑමවේලේ ඒ උත්සවයක් ඒ කියන්නේ ඒ පාටි එකක් පැවැත්වීම කරනවා. ඒකෙදි කෑම කාලා තේබීලා ඒවා බෙදා හදාගෙන සතුටින් ආයතනික කෑමවේලුත් පවත්වනවා කියනවා. එතකොට සාමාන්‍ය කෑමවේලක් තුළ ඒකින් සාමාන්‍ය ආයතනික කෑමවේලක් තුළ කියන හේසික් එකකදී අරක්කු බීලේක මත් පැන් බීලා කෑම කාලා විනෝද වෙනවා. හැබැයි මේ මත් පැන් හුරු නැති විදේශීය කම්කරුවන්ට වෙනම කෑම කාලා තේබීලා ඒ බෙදා හදාගෙන ප්‍රීතිමත් ආකාරයට ආයතනික කෑමවේලුත් ඒ කියන්නේ ආයතනික පාටිත් පැවැත්වීම කරනවලු.